ඔබට කවදාවත්ම බෑ විශ්වවිද්‍යාලය යන්න. ඔබට කවදාවත්ම බෑ වාහනයක් මිලදී ගන්න. ඔබට කවදාවත්ම බෑ Apple phone එකක් මිලදී ගන්න. ඔව් ඔයාලට මේ වගේ කියපු අවස්ථාවනොත් ඇති. කොහොමද අපි මේ වගේ වාක්‍යයක් ඉංග්‍රීසි වලින් කියන්නේ? කවදාවත්ම යමක් කරන්න බෑ. කවදාවත්ම යමක් කරන්න බෑ කියලා අපිට ඉංග්‍රීසි වලින් කියන්න පුළුවන් subject ඊළඟට can කියන modal auxiliary verb එක ඊට පස්සේ never කියන adverb එක ඊට පස්සේ අපි ක්‍රියාපදයේ base form එකකින් තියෙනවා. අර කවදාවත්ම බෑ විශ්වවිද්‍යාලය යන්න කියලා අපිට කාට හරි කෙනෙකුට කියන්න ඕන නම් you can never go to the university. අර කවදාවත්ම බෑ වාහනයක් මිලදී ගන්න. You can never buy a vehicle. ඔයාලට කවදාවත්ම බෑ Apple phone එකක් මිලදී ගන්න. You can never buy an Apple phone. ඔයාලට කවදාවත්ම බෑ මට ආදරය කරන්න. You can never love me. ඇයට කවදාවත්ම බෑ මාව අතාරින්න. She can never give up me. ඔයාලට කවදාවත්ම බෑ මේ වැඩේ කරන්න. You can never do this one. You can never do this one. එහෙනම් කවදාවත්ම බෑ කියන අදහස අපි කියන විදිය තමයි subject can never verb එක තියෙන අපි base form එකකින්. එහෙනම් ඔයාලගෙත් අදහස් කවදාවත්ම බෑ කරන්න බෑ කියන වගේ අදහස් comment section එකේ comment කරගෙන